everyone, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා. ඉතින් ඔන්න අදත් මං කැම්පස් යන දවසක්. අද මං උදේ 6ට විතර ඇහැරුණා. ඊට පස්සේ ඇඳස් කරනවා මේ. මොකද මට අද කැම්පස් යන තියෙනවා. ලෙක්චර්ස් ඉවර වෙලා තව පොඩි ගමනක් යන්නත් තියෙනවා. මං ඕගොල්ලන්වත් එක්ක එකතු කරගෙන යන්නම්. ඒක හදලා ඉවරයි. morning අද උදේම නැගිට්ටා 10ට අපිට ලෙක්චර්ස්. ඊට පස්සේ කොන්වොකේෂන් එක බලන්නත් යනවා. ඉතින් අද ඒ ඔක්කොම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් අපි උදේට උයලා ඊට පස්සේ ලෑස්ති වෙලා ඊළඟ කැම්පස් එකට යනවා. නම් ඔයගොල්ලොත් මාත් එක්ක ඉන්න. මං කලින් දවසේ රෑම කිචන් එක හස් කරලා තිබ්බා. මොකද ලෙක්චර්ස් යන්න තියෙනකොට උදේට මට වැඩ කරගන්න ලේසි. ඔන්න දැන් මං යන්න හදන්නේ. වගේම මං උදේට හදන්න ඕනේ එළවලු ටිකත් රෑම කපලා තිබ්බා. මොකද සමහර වෙලාවට මට උදේ නැගිටින්න පරක්කු වුණොත් මට මේ ටික ටක් ගාලා දාලා ලෑස්ති කරගෙන හදාගෙන යන්න පුළුවන් හින්දා. මොකද නැත්තම් උදේට ඔක්කොම ලුණු කපන්න එළවලු කපන්න තියාගත්තොත් මට ලෙක්චර්ස් යන්න වෙන්නේ නැහැ. දැන් හාල් මැස්සු ටික බැදිලා ඉවරයි. මං හිතුවා ඒ ටික කර වුණාද කියලා. ඒ වුණාට අවුලක් නැහැ. ඊට පස්සේ අපි එළවලු ටිකක් දාලා බැදුමක් හදාගන්නවා. මට බත් එක තියන්න අමතක වුණානේ. ඔන්න ඉතින් ඒක බැදෙන වෙලාවෙම මම ටක් ගාලා හාල් ටිකක් හොදලා බත් එකක් තියාගත්තා. හරි මම දැන් කලින් බැදගත්ත හාල් මැස්සු ටිකත් ඒකට දානවා. දැන් බත් එක ඉදෙනකන් මං යනවා ලෑස්ති වෙලා එන්න. ඔන්න ඉතින් මේක තමයි මං අද අඳින්නේ. ඊට පස්සේ මේකත් මං දානවා. ඔන්න මං දැන් ලෑස්ති වෙලා ඉවරයි. මම මේ වගේ ගවුමක් ඇඳි ගොඩ කාලෙකට පස්සේ හරි ඔන්න දැන් මගේ ලස්සන බල්ල ඉවරයි. දැන් මම ලෙක්චර්ස් යන්න ඕනි බඩ ටික බෑග් එක හදාගත්තා. මේ වෙනකොට නම් බත් එක ඉදලා තියෙන්නේ. දැන් මං ගිහලා බත් එකෙන් බත් මුලක් බැඳගෙන කැම්පස් එකට යන්න හදන්නේ. අද මම වීල් එකක් දාගෙන තමයි යන්න හිතුවේ. මොකද කන්වොකේෂන් එකේ හින්දා ගොඩක් ට්‍රැෆික් තියෙනවා. ඒ හින්දා මට ය아가න්නත් පුළුවන් වෙයිද දන්නේ නැහැ නේ වෙලාවට. ඔන්න ඉතින් බත් එක බඳින්නයි හදන්නේ. කලින් දවසේ රෑ හදපු චිකන් ටිකකුත් තිබුණා. මං ඒ හින්දා ඒ ටිකක් දාගෙන යනවා. අපි කොහොමද 12ට ලෙක්චර්ස් ඉවර වෙලා කනවනේ. ඊළඟට මං බිත්තරයක් කලින්ම තම්බ ගත්තා මට උදේට කන්න. මම වැඩි උදේට කන්නේ නැහැ. මම ටිකක් ඩයට් කරන හින්දා. ඒ හින්දා මං අද උදේට බිත්තරයක් තම්බලා කෑවා. ඒ වගේම යෝගට් එකකුත් කෑවා. දැන් මම යන්නේ හදන්නේ. මං දැන් වීල් එකක් දැම්මා පික්මි එකක්. ඒක එනකම් මං දැන් පොඩ්ඩක් එළියට වෙලා ඉන්නවා. බලන්නකෝ මේ මල් වල ලස්සන.
ඔන්න දැන් අපි කැම්පස් එකට යනවා. මං උදේ ලස්සනට පීරගෙන ආව කොණ්ඩේ මේක යනකොට අවුල් වුණා. මං කොණ්ඩේ බොහොම අමාරුවෙන් ලස්සනට හදාගෙන ආවේ. මොනව කරන්නද ඉතින්. ඔන්න ගලහට ආවා ටිකක් ට්‍රැෆික් එක. මොකද ගොඩක් කට්ටිය අද එනවනේ කැම්පස් එකට. ඉතින් ඔන්න අපි යමු කොහොමද කැම්පස් එක කියලා බලන්න. වෙනද වගේ ඇතුළටම වීල් එක යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා ඔන්න මම මගින් බැස්සා. මම දැන් ඇවිල්ලා ඉන්නේ මෙතන ඇතුළට වීල් එකට එන්න දුන්නේ නැහැ. මම ඒ හින්දා මගින් බැස්සා. ඉස්සරහා මාර සෙනගක් පේනවා. මට එතනින් ලෙච්ච එකටත් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි බලමු. මෙතන මාරම කඩ ගොඩාක් දාලා තිබුණා. හරිම ආසයි. මල් බොකේස් තිබුණා. මාරම ලස්සනා රෝසස් ටෙඩියෝ. අනේ මට මේ ඔක්කොම අරගෙන ඉන්න හිතුණා ගෙදර. ඉතින් මං පාර දෙපැත්තේ තියෙන මේ ලස්සන මල් දිහා බල අපේ ෆැකල්ටියට ඇවිදගෙන ගියා. ඒ අක්කා මට බෑන්ගල් එකක් විකුණන්න හැදුවේ. ඒ වුණාට මගේ අතේ මාර තිබුණේ නැහැ. අනේ ඉතින් මට ඒක ගන්න උනේ නැහැ. මෙන්න බලන්න ජිම් එක ගාවින් තමයි මම යන්නේ. එතන එළියේ අර ඇතුළට යන තැන මාර ලස්සනට නෙළුම් මල් වගේ හදලා තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් මම ඒකත් බලාගෙන ලෙචස් ගියා. මෙන්න ලෙචස් ඉවර වෙලා එනකොට මාරම සෙනගක්. මොකද ඒ වෙලාවේ තමයි ඇතුළේ ඉන්න කට්ටියක් එළියට ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඔන්න අපි සෙනග අස්සෙන් හිමීට ගියා. අනේ මට ඔයාලට කියන්න බැරුණානේ. අද මං අඳුරන අක්කා කෙනෙකුත් ග්‍රැජුවේට් වෙනවා. ඉතින් මම එයාව බලන්න තමයි මේ යන්නේ. අපි යන්න කලින් මල් බොකේ එකක් ගන්නත් ඕනේ. මට ඊට පස්සේ අමාරුම වැඩේ උනේ මල් බොකයක් හොයාගන්න එක. මොකද මට ඒ ඔක්කොම ගන්න හිතෙනවා. ඔන්න ඉතින් අපි ආයෙත් ඒ ස්ටෝල් ටිකට ගියා. 2-3කම ඇවිද මොනවාද ගන්න මල් කියලා හිත මේ වගෙන් එකක් තෝරගන්න එක නම් ඇත්තටම අමාරු වුණා. එක ඒවා අපි අතට ගන්නවා ආයි තියෙනවා, ආයි ගන්නවා ආයි තියෙනවා. ඉතින් ඔන්න අන්තිමට අපි එකක් තෝරගත්තා.
ඔන්න දැන් තිබිච්ච අමාරුම වැඩේ ඉවරයි. ෆ්ලවර් බන්ච් එකක් හොයාගත්තා. දැන් අපි යමු. එයාලා ඉන්නවා කිව්වේ සෙනෙට් එක ගාව. ඔන්න ඉතින් අපි දැන් සෙනෙට් එකට ඇවිදගෙන යනවා. ගොඩාක් අමාරුවෙන් ඇවිදලා අපි ආව හොයාගත්තා. ඔන්න එයා ඉන්නවා. ඉතින් මං එයාට සුබ පතනවා එයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. අද වගේ දවසක ඇවිල්ලා ඉන්න අම්මලා තාත්තලා ඒ ගෙදර අයගෙන් මං හැමෝගෙම දැක්කේ හැමෝගෙම හිතේ තියෙන සතුට. ඔන්න දැන් අපි ආයෙමත් ආවා රෙස්ටෝරන්ට් එකට. මොකද මට හූඩියක් ගන්න තිබ්බා. ඔන්න මං ඒකත් අරගත්තා. ඊට පස්සේ මොනවා හරි කන්න ඕනි රස්නේ. ඒ හින්දා අයිස්ක්‍රීම් එකක් කෑවා. ඊළඟට මේකේ තියෙන ලස්සනම දේ ඒක තමයි මේ මල් පාරේ හැමෝම ඇවිදගෙන යන එක. ඉතින් ඔන්න අපි ඒක බලන්න ආවා. ඉතින් මට මේ අක්කලා අයිලාව දකිද්දී මාරම සතුටුයි. ඒ වගේම යාළගේ ගෙවල් වල කට්ටිය ඒ හැමෝම අද ඉන්නේ ගොඩාක් සතුටින්. වගේම අධ්‍යාපනය කියලා කියන්නේ ගෑනු ළමයෙක්ට නම් විශේෂයෙන්ම යාට ලොකු වටිනාකමක් එකතු කරන්න පුළුවන් දෙයක්. ඉතින් මගේ වීඩියෝ බලන චෝටි නංගිලා මල්ලිලාට කියන්නේ හොඳට ඉගෙන ගන්න. කවදා හරි මෙන්න මේ වගේ තමන්ට වටිනාකමක් එකතු කරගන්න ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වැඩ කරන්න කියලා. ඒක තමන් ලබා ගන්න දවසට ඒක මානව සතුටක් තමන්ට වගේම තමන්ට ආදරය කරන කට්ටියට. අපි කවදා හරි මේ වගේ යනවා නේද කියලා හිතෙද්දී හරිම ආසයි. ඉතින් මේක බලන ඔයාලත් මේ වගේ කවදා හරි යන්න ආසයි නම් මහන්සි වෙලා වැඩ කරන්න, එක්සෑම් පාස් කරන්න, පෙරදිනේ කැම්පස් එකට එන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔන්න ඒක ඉවරුනාට පස්සේ අපි ආයෙ බෝඩිමට යන්න ආවා. දැන් නම් හරිම මහන්සි. මොකද මේ වෙලාවේ ගොඩක් අවුවයි සෙනග අපි ගොඩක් එහෙට මෙහෙට ඇවිද්දා හිටගෙනමයි හිටියේ. ඉතින් ඔන්න අන්තිම වෙද්දී මට හොඳටම මහන්සි. කොයි වෙලේද බෝඩිමට ගිහිල්ලා අවශ්‍ය එකක් දාලා නිදාගන්න කියලා හිත ඔන්න මං ආවා. ඉක්මනටම වීල් එකක් දාගෙන බෝඩිමට ගියා. ඉතින් මම මෙතනින්ම ලොග් එක ඉවර කරනවා. මොකද මම දැන් ගිය ගමන් කරන්නේත් නිදිය ගන්න ගිහින්දා. එහෙනම් හැමෝටම බයි.